සුවඳයි විසුතුමයි දාසය. මේ ලෙඩා බලන් එන මිනිස්සු මේ වස්තුව දැක්කොත් අපට ස්වහවදී මේ වස්තුව නාස්ති වෙලා යයි. අපි මේ ලෙඩාව පිළිගන්නේ කියමු. මේ ලාලි කැලි දෙක කාලා පිළිගන්නේ පොඩි අට්ටාලයක් බලන්න. ඉතින් කියන්නකෝ ඇහෙනවා. මේ යන විදිහට ගියොත් ඉස්සරහට මහා විනාශයක් වෙන්න බැරි නෑ. ඒ නිසා මේ වස්තුව සේරම ආරක්ෂා කරගන්න ඕනේ. මේ තරම් වස්තු කන්දරාවක් මෙන්නම ගෙනියන්නේ. ඕවා ටිකක් වේදන් කරලා කන්න මොනවා හරි ටිකක් ගෙනාවා නම් ඉඳරනේ. අර පේන්නේ නැද්ද? වඩා දුන්න එකට ඇලේ තව ටික දුරක් ගියොත්. වතුර තියෙන්නේ ඕන තරම් විල්ම ඕන එකනේ තියෙන්නේ. තුමාලේ පුතා හොඳට ඕම් බඩගිනේ කියලා මොනවත්ම නැති ගමන හිස් බඩම නිදාගත්තා. ඒක හොඳයි. මේ මට අමතක වුණා. මැද ගබට ආවේ දොර හැරියා. වැහුවද කියලා නිච්චි නෑ. ඉක්මනට බලලා එන්නම් මං ඈ. කපටාවල තියෙන වස්තුව දවස ගානේ යාට මෙහාට පෙරල බල අහුගෙන හිටියම සේරම හරි. හරිය බලන්න ඕනේ. මට දැන් ඔය පැත්තට හැරෙන්න නම් පුළුවන් අම්මේ. මොකද්ද මේ ලස්සනට දිලිසෙන පාට එළිය. මට ඒකට ආස හිතෙනවා. වෙන්න තමයි ඔය බෙහෙත් දුන්නේ. තව මොනවද? ඉතින්